සංගීත සීසන් 2 කතාවේ නවතම පෙරළිය. විශේෂයෙන්ම වන්දනා කරන බොරුව සමන්ති දැනගෙන සමන්ති අනිවාර්යෙන්ම සමාධිට කතා කරලා අනිවාර්යෙන් මේ හැමදේම වෙනස් කරගන්න උත්සාහ කරනවා. ඉතින් දැන් අර ඇක්සිඩන්ට් එකකුත් වෙලා ඇවිද ගන්නවත් බැරුව ඉන්න මිනිස්සයව මේ වන්දනා හදන්නේ රවට්ටන්න. ඉතින් ඇත්තටම ගොඩාක් කේන්ති යන එකේ කිසිදු වැරද්දක් නැහැ ඒ සම්බන්ධව. ඉතින් කොහොම වුණත් වන්දනාගේ රැවටිල්ල සහ දීපල ගැටුම හමුවේ සමාධි මේ වෙලාවේ විශ්ව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙයිද? අපි අද කතා කළ යුත්තේ අන්නේ සම්බන්ධව. ඉතින් ටෙලිනාට්‍යයක චරිත අතර පවතින බලය, කෑදරකම සහ රැවටිල්ල මගින් කතාවේ කුතුහලය උපරිමයටම ගෙන එනවා. ඉතින් සංගීත කතාව තුළද වන්දනාගේ ක්‍රියාකලාපය සහ සමන්තිගේ සැඟවුණු ඒ කියන්නේ මේ වෙලාවේ ගොඩාක්ම කරුණු කාරණා එකතු කරගෙන අපිට ගොඩාක් කතා කරන්න ඉඩකඩක් ලැබෙනවා මතක් කරන්න ඕනේ. කොහොම වුණත් සමන්ති මේ හැම දේම ගැන කියනවා සමාධිට. ඒ වගේම සමාධිට දේපොළ වල ඉඩකඩම් වල උවමනාවක් නැහැ. හැබැයි විශ්ව කරදරේ වැටෙයි කියලා ලොකු බයකටපත් වෙන්න ඉඩකඩක් හදාගෙන ඉන්නවා කියන කතාව විතරක්. මම මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්නට ඉඩක් තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියාගෙන ඉන්නවා කියන කතාව ගැන විතරයි අද මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න සෑහෙන උනන්දුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි මතක් කරන්නට සූදානම් වෙනවා.